අතහැර දෙමු පැරණි මන්දිරයේ අසලදී මායාගේ සිතට මහත් බියක් සහ කුතුහලයක් දැනෙන්නට විය. ඇය මීදුම පිරි උයන හරහා යන විට ගස්වල අතු ඇයට රහස් පවසනවා වැනිය. නිවසේ ඇතුළත දූවිල්ලෙන් වැසී තිබූ අතර බිත්තිවලින් අමුතු ශබ්ද ඇසෙන්නට පටන් ගත්තේ විය. හදිසියේම යමෙකුගේ අඩි ශබ්දයක් ඇසුණු බැවින් මායා බියෙන් ගැහෙමින් වටපිට බැලීමට වුවාය. කොරිඩෝව කෙළවර අඳුරේ සිටින කුඩා දරුවෙකුගේ සෙවණැල්ල දැක ඇය පුදුමයෙන් ගල් ගැසුණාය. පැරණි මේසයක් මත තිබූ කුඩා සංගීත පෙට්ටිය ඇය වෙවුලන දෑතින් අතට ගත්තාය. එම දරුවාගේ රූපය ඇය වෙතට වේගයෙන් පැමිණෙන විට ඇය කෑගැසීමට උත්සාහ කළාය. මන්දිරයෙන් පිටතට දිව යන ඇය පසුපසින් අඳුරු සෙවණැලි දාමයක් ලුහු බඳින බව පෙනුනි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ඔබේ අදහස කමෙන්ට් කරන්න. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. අපේ සෝෂල් මීඩියා ෆලෝ කරන්න. මේ වගේ හොල්මන් වීඩියෝ ඉස්සරහටත් බලන්න. දැන්ම අපේ channel එක subscribe කර සීනුව ලකුණ ක්ලික් කරන්න. අපි තවත් මේ වගේ හොල්මන් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්. Thank you.